ආයිබෝවන් ME and Multiwork YouTube channel එකෙන් අදත් මම ඔයාලට අරන් එන්නේ ඉන්නෝට වායු සමන යන්ත්‍රයක error code එකක් අඳුරගෙන repair කරගන්නේ කොහොමද කියලා. මේක 12000 සිග ඉන්නෝට කියන වායු සමන යන්ත්‍රයක්. අපි බලමු AC එක on කරලා මොකද්ද වැටෙන error code එක. ඒක අපි අඳුරගන්නේ කොහොමද, මොකක්ද ඒකට කරන්න පුළුවන් කියලා. ස්විච් එක දාලා AC on කරගමු. අපි දැන් බලන්න on කරමු ගාම on වුණා. මෙතන E4 කියලා error එකක් වැටලා තියෙනවා. E4 ඉන්ඩෝ යුනිට් එකත් වැඩ. බලමු අවුට්ඩෝර් යුනිට් එක වැඩ කරනවද කියලා ගිහිල්ලා. ගැටලුවක් නෑ, අවුට්ඩෝර් එකත් වැඩ. ඇම්පියර් 2යි ඇම්පියර් 3කින් ඔන් වෙලා තියෙනවා දැන්. ගැටලුවක් නෑ, AC එක නම් වැඩ කරනවා. මෙතන E4 කියලා error එකක් වැටලා තියෙනවා. කූල් වෙලා AC එක නම් වැඩ කරනවා හොඳට. E4 කියන error code එක වැටෙන්නේ ඉන්ඩෝ යුනිට් එකේ room sensor එක ඔක්සයිඩ් වෙලා හරි මොකක් හරි සතෙක් කාලා ඩැමේජ් වෙලා හරි තිබුණොත් ඒ error code එක අදාළ වෙන්නේ room sensor එකට. අපි බලමු මොකක්ද ගැටලුව කියලා. මේක අපිට බලා ගන්න පුළුවන් ෆිල්ටර් එකේ මීයෝ කාල් තියෙනවා. මෙතන සෙන්සර් එකේ වයර් එක ඩැමේජ් වෙලා තියෙනවා. අපි බලමු ඒ වයර් එක නැවත සම්බන්ධ කරගෙන error code එක නැති වෙයිද කියලා. නැවත වයර් එක සම්බන්ධ කරනකොට මේ වයර් දෙක අනිවාර්යෙන් අපි ඊයන් දාලා පාස් ගන්න ඕන. මම ඊයන් දාලා පාස් ගන්න වීඩියෝ කරන්නේ නැහැ, මොකද මම වැඩ කරන ගමන් ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඒ නිසා මේ මම පාස් කරන එන්න. ඔයාලා ඊට පස්සේ ඔන් කරලා බලමු ගැටලුව සාර්ථක වෙයිද කියලා. හරි, මම බවුත් එකක් ආදාරෙන් මේ වයර් එක මෙතන පාස්සලා හදාගත්තා. දැන්ට නම් වෙන ඩැමේජ් එකක් නැහැ. ඔහොම ඔන් කරලා බලමු මේ නැවත error එක වැටෙනවද කියලා. මම AC එක දැන් ඔන් කරා. දැන් නම් error code එක නෑ. 17 කියලා ටෙම්පරේචර් එක පෙන්නනවා. ඉන්ඩෝ යුනිට් එකත් ඔන් වුණා. බලමු අවුට්ඩෝර් යුනිට් එක කොහොමද වැඩ කරනවද කියලා ගිහිල්ලා. අවුට්ඩෝර් යුනිට් එකත් ගැටලුවක් නෑ, වැඩ කරනවා. E4 කියන error එකට අදාළව අපිට බලන්න තියෙන්නේ ඉන්ඩෝ යුනිට් එකේ room temperature sensor එක
ක්ලිප් එකෙන් ඔක්සයිඩ් වෙලාද නැත්නම් මොකෙක් හරි මීයක් හරි ගාලා ඩැමේජ් වෙලාද ඒ ටික තමයි අපිට බලන්න තියෙන්නේ. ගැටලුවක් නෑ. දැන් නම් වයර් එක සම්බන්ධ කරලා පස්සේ වැඩ කරනවා. E4 කියන එකට සම්බන්ධ ඉතින් අපිට රූම් සෙන්සර් එක තමයි බලන්න තියෙන්නේ. ගෑස් ප්‍රෙෂර් එක අවුලන්න හොඳට තියෙනවා. 140ක් තියෙනවා. හොඳයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙමු ඉක්මනටම. MEN Multiverse YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඒකට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකත් ඒ එයා කන්ඩිෂන් වලට අදාළ රෙකෝඩ් එකක් තමයි අරන් ඉන්නේ. දැන් සුබ දවසක්.